ගරු නියෝජ්‍ය කතානායකතුමනි විපක්ෂයේ සමහර අදහස් දෙස බලාගෙන ඉන්නකොට හිතෙනවා අපි ඉන්නේ අපේ රටේද කියලාත්. මොකද සමහර අදහස් අනුව දැන් අපේ රට සම්පූර්ණයෙන්ම සංවර්ධනය වෙලා ජනතාවගේ ජන ජීවිතය සුඛිත මුදිත වෙලා තියෙන්න ඕන. නමුත් විශේෂයෙන්ම මා වගකීම දරන මේ අමාත්‍යාංශයේ ප්‍රධානතම අවධාරණය තමයි මේ රටේ දිලිඳු බව තුරන් කිරීම. දැන් මට කලින් කතා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරු අපේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු සමහර දත්ත පිළිබඳව ප්‍රශ්න කරා. නමුත් ඒ දිලිඳු බව පිළිබඳව ගරු ජනාධිපතිතුමා එතුමාගේ අයවැය කතාවේදී දත්ත ගණනාවක් භාවිත කළා. එකක් තමයි ඒ 4 වෙනි පිටුවේම ඔහුගේ කතාවේ 2019 ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබූ ගෘහස්ත ආදායම් වියදම් පිළිබඳ සමීක්ෂණය. ඒ වගේම ලෝක බැංකු වාර්තා. එතුමා කිව්වා වගේ දරිද්‍රතාවය කියලා කියන්නේ අද ලෝකේ එක දිශානතියකින් විතරක් තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා තමයි ගරු ජනාධිපතිතුමා එතුමාගේ අයවැය කතාවේදී ඒ දත්තවලට අමතරව බහුමාන දරිද්‍රතාවය පිළිබඳව අවධානය යොමු කරේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බහුමාන දරිද්‍රතාවය සාම්ප්‍රදායික දරිද්‍රතාවයේ මනින ආකාරයට නෙමෙයි මනින්නේ. එහිදී ප්‍රධාන වශයෙන් දර්ශක 3ක් භාවිතයට ගන්නවා. අපි සාම්ප්‍රදායිකව දරිද්‍රතාවයේ මැනීමට භාවිතා කරන ලිවිං ස්ටෑන්ඩඩ් එහෙම නැත්නම් ජීවන තත්ත්වය කියන එක එහි එක දර්ශකයක් පමණයි. ඊට අමතරව තවත් දර්ශක 2ක් භාවිතා කරනවා. එමනම් ඒ දර්ශක 2 තමයි අධ්‍යාපනය සහ සෞඛ්‍ය. ලිවිං ස්ටෑන්ඩඩ්, එඩියුකේෂන්, හෙල්ත් ඇන්ඩ් ඩිසාස්ටර් අතරම දෙක එකතු කරලා තමයි බහුමාන දරිද්‍රතාවයේ මනින්නේ. ඒ නිසා ගරු ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා වශයෙන් ඒ අයවැය කතාවේදී මේ කියන සියලු වාර්තා භාවිත කරලා තමයි දරිද්‍රතාවය පිළිබඳව ඔහුගේ අදහස් දැක්වුවේ. ඒ නිසා එක පැතිකඩකින් විතරක් බලලා එවැනි විවේචනයක් ඉදිරිපත් කිරීම සාධාරණ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ගාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැනීමේ අමාත්‍යාංශයේ විදිහට අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ක්ෂේත්‍ර මොනවද කියන එක පිළිබඳව මේ සභාවේ අවධානය යොමු කරන්න. පළවෙනි එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අත්විඳින දෙයක් තමයි මේ රටේ ග්‍රාමීය දිලිඳු බව. මම නැවතත් භාවිතයට ගන්නවා කලින් ඉදිරිපත් කරපු බහුමාන දරිද්‍රතාවය පිළිබඳව වාර්තාව. ඒ අනුව අපේ රටේ සෑම පුද්ගලයන් 6 දෙනෙකුගෙන්ම එක් අයෙක් දිලිඳුයි ලෙස හඳුන්වනවා. ඔවුන් අතරිනුත් 95%කට ආසන්න ප්‍රමාණයක් ග්‍රාමීය සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වෙනවා. මම මේ කියන්නේ බහුමාන දරිද්‍රතාවය පිළිබඳ දර්ශකයට අනුව. තවත් ඕනෑම විදිහේ දර්ශක තියෙනවා දරිද්‍රතාවයේ තේරුම් ගැනීම සඳහා. ඒ අනුව අපේ රටේ ග්‍රාමීය දිලිඳු බව තුරන් කිරීම විශේෂයෙන්ම වර්තමාන රජයේ ප්‍රධාන වශයෙන්ම අවධානයට යොමු වෙච්ච ක්ෂේත්‍රයක්. අපි මෙතන ගම කියන එකෙන් සාම්ප්‍රදායික අර්ථයට එහා ගිහිල්ලා අපේ රටේ ග්‍රාම නිලධාරී වසම් 14022ක් තිබෙනවා. සාම්ප්‍රදායික ගම්වල වෙන්න පුළුවන්. ඒ වගේම අඩු ආදායම්, අඩු පහසුකම් සහිතව ජීවත් වෙන නාගරික, අර්ධ නාගරික ප්‍රදේශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මලේගම් ප්‍රදේශයේ ජීවත් වෙන වතු ආශ්‍රිත ප්‍රජා වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම බරපතල විදිහේ දරිද්‍රතාවයකින් පෙළෙනවා. මෙන්න මේ දරිද්‍රතාවය තුරන් කිරීම තමයි අපේ අමාත්‍යාංශයේ ප්‍රධානතම කාර්යභාරය. ඒ වෙනුවෙන් අපි මේ පසුගිය මාසයේ ගාම සංවර්ධන කාර්යාංශයක් අපේ කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා අලුතින් ආරම්භ කරා. ඒ කාර්යාංශය හරහා අපි මේ වසරේදී විශේෂයෙන්ම අපේ රටේ පවතින 14022ක් වූ ගාමනිලධාරී කොට්ටාසවලට ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීමට නියමිතයි. ඒ හරහා අර ඉහළ සිට පහළට ගලාගෙන එන සංවර්ධනය වෙනුවට පහළ සිට ගමේ ජනතාවත් එක්ක බද්ධ වෙලා ඒ ගමේ ජනතාවගේ අදහස් එකතු කරලා ඒ ගමේ ජනතාවගේ අවශ්‍යතා අනුව ඒවා විශ්ලේෂණය කරලා ජනතාව විසින්ම ග්‍රාම සංවර්ධන සැලසුම් හදලා ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම තමයි ප්‍රධාන වශයෙන්ම අපේ අමාත්‍යාංශයේ මගින් ග්‍රාම සංවර්ධන වැඩසටහන හරහා ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. අපි මෙවර ඒ සඳහා මිලියන 1012ක ප්‍රතිපාදන වෙන් කරගත්තා ප්‍රධාන වශයෙන්ම මේ සැලසුම් කරන කටයුතු සඳහා. ඒත් වගේම මිට පෙර ක්‍රියාත්මක කරලා තිබුණු ග්‍රාම ශක්ති වැඩසටහනේ මේ වෙනකොටත් රජයේ මුදල් වශයෙන් තිබෙන මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් අපි මේ වසරේදී මේ ග්‍රාම සංවර්ධන වැඩසටහනට එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි අපි අපේ අමාත්‍යාංශයේ අවධානය යොමු කරන දෙවෙනි ප්‍රධානතම ක්ෂේත්‍රය තමයි සමාජ ආරක්ෂණය කියන එක.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සමාජයේ සෑම විටම ජීවත් වෙනවා යම් කිසි පුද්ගලයන් ප්‍රමාණයක් එහෙම නැත්නම් පවුල් ප්‍රමාණයක් ඔවුන්ට සමාජයේ ආරක්ෂණයක් අවශ්‍යයි කියන එක අපි ආණ්ඩුවක් විදිහට කල්පනා කරනවා. අපි දන්නවා අපි නිදහස ලැබලා දශක ගණනාවක් ගිහිල්ලත් අපිට තාමත් බැරි වෙලා තියෙනවා අපේ රට යම් කිසි ආකාරයක හෝ සංවර්ධිත තත්ත්වයකට රැගෙන එන්නට. අපේ සමාජයේ විශේෂයෙන්ම අපේ අවධානයට යොමු වෙන අඩු ආදායම් ලාභී පවුල්වල වැඩිහිටියන් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ආබාධිතභාවයට පත් වූ පුද්ගලයන් වෙන්නට පුළුවන්. වකුගඩු වැනි විවිධ රෝගාබාධයට ලක්වන අය වෙන්න පුළුවන්. ඒ වගේම තනි මාපිය පවුල් වෙන්නට පුළුවන් විශේෂයෙන්ම කාන්තා ගෘහමූලික පවුල්. මේ වගේ අයට අපේ සමාජයේ රැකවරණයක් අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මෙන්න මේ සමාජ ආරක්ෂණය ලබා දීම විශේෂයෙන්ම ජාතික ජනබලවේගයේ රජය ප්‍රමුඛතම කටයුත්තක් විදිහට සලකනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙවර මුදල් ඇමතිවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු අයවැය යෝජනාවල රුපියල් බිලියන 749ක් මේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් පමණක් අපි වැය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අති විශාල මුදලක්. ඒ අපේ සමස්ත 2025 වර්ෂයේ වැය ප්‍රමාණය ගත්තොත් 10%කටත් වඩා වැඩි ප්‍රමාණයක්. සමාජයේ ආරක්ෂණය සඳහා සමාජ ආරක්ෂණයේ අත්‍යවශ්‍ය ප්‍රජාවට ඒ ආරක්ෂණය ලබා දීම සඳහා අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම මෙහිදී මම සඳහන් කරන්න ඕන ආබාධ සහිත ප්‍රජාව පිළිබඳව අපිට නිවැරදි දත්ත නැහැ කියන එක අපි පිළිගන්නවා. ඒ නිසා මෙවර අයවැයෙන් අපි අමතර මිලියන 100ක් වෙන් කරා අපේ ජනාධිපතිවරයා අයවැය කතාවේදී ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා මේ නිවැරදි දත්ත පද්ධතිය හරහා ඔවුන්ට අවශ්‍ය සේවාවන් ඔවුන් ජීවත් වෙන ස්ථානයටම පහසුවෙන් ළඟා කර දීම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ අරමුණ. දැනටමත් අපි දන්නවා ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් ගත්තොත් පසුගිය රජයන් විසින් යම් ආධාරයක් ඔවුන්ට ලබා දුන්නා රුපියල් 7500ක මේ ආධාර ලබා දුන්නේ 1,39,000කට ආසන්න ප්‍රමාණයකට. අපේ රජය මේ අප්‍රේල් මාසයේ සිට මේ ලබා දෙන දීමනාව රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම වඩාත්ම වැදගත් දේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ 1,39,000කට ආසන්න ප්‍රතිලාභ ලබන ප්‍රමාණය 4,10,000 දක්වා වැඩි කිරීමට අපි යෝජනා කරලා තිබෙනවා අපේ අයවැය යෝජනා තුලින්. ඒ වගේම තමයි මේ රටේ අඩු ආදායම් පවුල්වල වැඩිහිටි පුද්ගලයන් විශේෂයෙන්ම මේ වැඩිහිටි පුද්ගලයන් අපි දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලංකාවේ තිබුණා අර පවුල් ක්‍රමයේ ගත්තොත් අපි කියනවා විස්තෘත පවුලක් එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් ෆැමිලි එකක් කියලා. නමුත් සමාජයේ ක්‍රමයෙන් විකාශනය වෙලා ආවට පස්සේ මේ විස්තෘත පවුල කියන එක අර න්‍යෂ්ටික පවුලක් කියලා නියුක්ලියර් ෆැමිලි එහෙම නැත්නම් න්‍යෂ්ටික පවුල දක්වා විකාශනය වෙලා ගියා. පවුල කුඩා වෙලා ගියා. ඒ නිසා මේ පවුල තුල සමහර වෙලාවට තවදුරටත් තමන්ගේ දෙමව්පියන් රැක බලා ගැනීම අපහසු වෙලා තිබෙනවා. අපි සංස්කෘතික වශයෙන් මේ පිළි නොගත්තත් අද ලංකාවේ 450කට ආසන්න වැඩිහිටි නිවාසවල දසදහසකට ආසන්න වැඩිහිටියන් ප්‍රමාණයක් රැකවරණය ලබනවා. ඔවුන්ගෙන් 6000කට අධික ප්‍රමාණයක් වැඩිහිටි කාන්තාවන් වීම තමයි සත්‍ය ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටියන් රැකබලා ගැනීම වර්තමාන ආණ්ඩුව සුවිශේෂී කාර්යභාරයක් විදිහට සලකනවා. අන්න ඒ වෙනුවෙන් අපි සුවිශේෂ වැඩසටහන් මේ වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම අපි රජයක් විදිහට අපි දන්නවා වැඩිහිටියන් රැකබලා ගැනීමත් ඒ වගේම ආබාධ සහිත පුද්ගලයන් රැකබලා ගැනීම සඳහා සමහර වෙලාවට පෞද්ගලික අංශේ සමහර වෙලාවට ස්වේච්ඡා සංවිධානවල ඒ වගේම රජයේ මැදිහත් වීමෙන් විවිධ රැකවරණ මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. නමුත් ඒ රැකවරණ මධ්‍යස්ථානවල බොහෝ අඩුපාඩු තිබෙනවා. ඒ වගේ ගුණාත්මක තත්ත්වයේ වර්ධනය කිරීම තමයි අපේ රජයේ මේ වසරේ ප්‍රධාන කාර්යභාරය. ඒ සියලු වැඩිහිටි මධ්‍යස්ථාන රජයේ ලියාපදිංචි ආයතන බවට පත් කිරීමත් ඒ වගේ ගුණාත්මක සේවයක් ලබා දීම සඳහා අවශ්‍ය ඒ කාර්ය මණ්ඩල පුහුණුව මූල්‍යමය යම් පහසුකම් අවශ්‍ය නම් ඒ මූල්‍ය ආධාර ලබා දීලා ඒ සියලු වැඩිහිටියන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානත් ඒ වගේම ආබාධ සහිත පුද්ගලයන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයත් වැඩි දියුණු කරලා ඒ වගේම සේවාවන් ලබන පුද්ගලයන්ට ඉහළම රැකවරණය හොඳ සේවාවක් ලබා දීම සඳහා කටයුතු කිරීම තමයි අපේ අමාත්‍යාංශයේ යටතේ අපේ මේ ආණ්ඩුව වශයෙන් මේ වෙලාව වෙනකොට අපේ සැලසුම් කරලා තිබෙන්නේ. මෙන්න මේ විදිහට විශේෂයෙන්ම සමාජයේ රැකවරණයේ අවශ්‍ය කොටස සමාජ රැකවරණය ලබා දීම සඳහා අපි මේ වසරේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ වගේම තමයි අපේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ඉතා පැහැදිලිව සඳහන් කරා සියලු දෙනාටම ප්‍රීතිමත් විශ්‍රාම දිනයක් කියලා. මෙන්න මේ අරමුණ ඇතුව තමයි අද මේ පසුගිය දින කීපෙම මේ අයවැය කතාවේදී සමහර වෙලාවට බොහෝ වෙලාවට අවධානය යොමු කරේ මේ වැටුප් වර්ධක පිළිබඳව. ඇත්තටම කියනවා නම් මේ වැටුප් වර්ධක මූලික වැටුප් වැඩි කිරීමත් වාර්ෂික වැටුප් වර්ධක වැඩි කිරීමත් තරහා අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවයේ නිරත වෙන කෙනෙක් තමන් විශ්‍රාම වයසට එනකොට තමන්ගේ ඒ විශ්‍රාම වැටුප යම්කිසි ප්‍රමාණයකින් ඉහළ දැම්මනොත් අන්න එයාගේ ජීවත් වීම සඳහා යම් රුකුලක් වෙනවා.
එවැනි අරමුණක් ඇතුව තමයි අපි මූලික වැටුප වැඩි කරන්නේ. ඒ වගේම අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් අපි විශේෂයෙන්ම සියලු පුරවැසියන්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් යෝජනා කරලා අපි ඒක ශක්තිමත් ලෙස මේ වසරේ සිට ක්‍රියාත්මක කරනවා. මේ වසරේදී අපි බලාපොරොත්තු වෙනවා මේ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් විශේෂයෙන්ම අවිධිමත් අන්තයේ ඉන්න අයට. අපි දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි විධිමත් අංශයේ සිටින විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ ඉන්නව නම් ඔවුන්ට විශ්‍රාම වැටුපක් තිබෙනවා. පෞද්ගලික අංශයේ සේවය කරනවා නම් සමහර වෙලාවට EPF ETF වගේ යම් දායකත්වයක් කරහා ඔවුන්ගේ විශ්‍රාම දිවිය යම් පමණකට සාර්ථක කරගන්න පුළුවන්. නමුත් අවිධිමත් අංශයේ ඉන්න සේවය කරන විශාල ප්‍රමාණයක් අපේ රටේ ඉන්නවා. දල වශයෙන් සංඛ්‍යා ලේඛනවල අඩුපාඩු තිබුණත් මිලියන 2.7ක් ලෙස මේ ගණනය කරලා තිබෙනවා. මේ පෞල් ප්‍රමාණයට තමන්ගේ විශ්‍රාම දිවිය ප්‍රීතිමත් ලෙස ගත කිරීම සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අපේ සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා ක්‍රියාත්මක කරලා ඔවුන්ගේ විශ්‍රාම දිවිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඒ මූලික අඩිතාලම දැමීමට අපි මේ වසරේ සිට ක්‍රියාත්මක වෙන බව විශේෂයෙන්ම සඳහන් කරන්න කැමැති ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟට ඉතාමත් වැදගත් වෙන කාරණය තමයි ප්‍රජා සවිබල ගැනීම කියන අදහස. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දිලිඳු බව තුරන් කිරීම පිළිබඳව බොහෝ අදහස් බොහෝ සංකල්ප තිබෙනවා. විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ යටත් වෙලා තිබිච්ච රටවල් නිදහස ලබා ගත්තට පස්සේ ඒ රටවල් දියුණු කිරීම පිළිබඳව විවිධ ප්‍රවේශයන් හඳුන්වා දුන්නා. මම උදාහරණයක් විදිහට කිව්වොත් මුලින්ම සුබ සාධන ප්‍රවේශය වෙල්ෆෙයාර් අප්‍රෝච් කියලා සුබ සාධන ප්‍රවේශයක් හඳුන්වා දුන්නා. ඊට පස්සේ හඳුන්වා දුන්නා ඇන්ටි පවර්ටි අප්‍රෝච් කියලා ප්‍රවේශයක්. ඊටත් පසුව හඳුන්වා දුන්නා සමානාත්මතාව ඉක්විටි අප්‍රෝච් කියලා ප්‍රවේශයක්. ඊට පස්සේ එම්පවර්මන්ට් කියලා අප්‍රෝච් එකක් ආවා. මුලින්ම කියන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සුබ සාධක ප්‍රවේශය යටතේ තමයි ආධාරයක් දීලා ඒ අය සවි බල ගන්නන්න පුළුවන් දිලිඳු කවෙන් මුදවා ගන්න පුළුවන් කියන සංකල්පය සහ අදහස ආවේ. ඒ නිසා තමයි අපේ රටේ පසුගිය දශක ගණනාව තිස්සේම සමහර වෙලාවට ආහාර මුද්දර දෙනවා නැත්නම් ජනසවිය දෙනවා මෙතනදිත් කියුණා නැත්නම් සමුද්දය දෙනවා නැත්නම් දැන් අස්සසුම දෙනවා මේ ආධාර දීලා මේ අය නගා සිටවන්න පුළුවන් කියන අදහසක් ආවා. නමුත් අද ලෝකෙම පිළි අරගෙන තිබෙනවා සහනාධාර මගින් කිසියම් පුද්ගලයෙක් නගා සිටවන්න බෑ කිසියම් රටක් සංවර්ධනය කරන්න බෑ. අන්න ඒ නිසා තමයි අර බලසතුකරණය එහෙම නැත්නම් සවි බලකරණය කියන ප්‍රවේශය ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ සවි බලකරණය කියන ප්‍රවේශය භාවිත කරලා අපි මේ වසරේ සිට පවුල් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් දැනටත් සහනාධාර ලබන පවුල් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් මේ වසරේ සිට ඉදිරි වසර 5 තුල සවි බල ගැනීම තමයි අපේ අමාත්‍යාංශයේ ප්‍රමුඛතම කාර්යයක් වෙන්නේ. මෙන්න මේ කාර්යය සඳහා අපි මේ අයවැයෙන් සුවිශාල වැය ශීර්ෂයක් අපි වෙන් කරගෙන තිබෙනවා. ඒ සඳහා අපිට වෙනත් විදේශීය ආධාර ලැබෙනවා. ඒ වගේම දැනටත් සමුද්‍ර දෙපාර්තමේන්තුව සතුව තිබෙන මුදල් අපි බිලියන 55කට ආසන්න ප්‍රමාණයක් ආධාර විදියට නෙමෙයි ඔවුන්ගේ ස්වයං රැකියාව කරන්න වෙන්න පුළුවන් වෙනත් ආදායම් මාර්ග සඳහා වැය කරලා මේ සියලු පවුල් සවි බල ගැනීම සඳහා අපි කටයුතු කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවසාන වශයෙන් ඔබතුමාට මතක ඇති අපේ ජනාධිපතිවරයා ජනාධිපති වීමට ප්‍රථම නිතරම සඳහන් කරපු එක කාරණයක් තමයි කිසියම් රටක ඒ රට දුප්පත් වෙලා ඒ රටේ පාලකයෝ කෙසේද පොහොසත් වුණේ කියලා. මෙතනදී මම පාලකයෝ කියන එක විතරක් නෙමෙයි සඳහන් කරන්නේ. නමුත් ඒ රටේ ඕනෑම තරම් පොහොසත් වෙච්ච අය ඉන්න පුළුවන්. අර ඇමරිකානු එක් සමාජ විද්‍යාඥයෙක් හිටියා ඩියු බොයිස් කියලා. ඔහු සඳහන් කරනවා කිසියම් රටක දුප්පත්කම පිළිබඳ සාධකයේදී වඩා වැදගත් වෙන්නේ ඒ රටේ කතරම් දසලක්ෂපතියන් ඉන්නවද කියන එක නෙමෙයි. එහෙනම් අපේ පැත්තෙන් ගත්තොත් කොතරම් ලක්ෂපතියෝ ඉන්නවද? කොච්චර දසලක්ෂපතියෝ ඉන්නවද කියන එක මත නෙමෙයි. නමුත් ඒ රටේ දිලිඳුකමට කුමක් සිදු වේද කියන එක. අන්න ඒ අර්ථයෙන් ගන්න මේ රටේ සියලු දිලිඳුකමෙන් පෙළෙන ජනතාව සවි බල ගැනීම සඳහා අපේ රජයේ කටයුතු කරන බව සඳහන් කරමින් මේ සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙමින්